දෙවරට නොයනා හිරු දෙක හඬනා හිරු රැස්ස ගවූවා. හයි ඔයාලට කොහොමද? වෙනද වගේ මාතත් මගේ YouTube channel එකට ඔයාලා හැමෝම ආදරෙන් සාදරෙන් පිළිගන්නවා. ඉතින් මගේ යාළුවෝ හැමෝම සතුටින් පරිස්සමෙන් ඇති කියලා මං හිතනවා. ඉතින් අද මට ටිකක් ස්පෙෂල් ඩේ එකක්. මගේ ඩ්‍රයිවිං ලයිසන් ජර්නි එකේ තවත් එක ලස්සන ස්ටෙප් එකක් අද. මෙඩිකල් එකට යන ගමන් අපි කරපු දේවල් ටිකක් එක්ක අද vlog එක ඔයාලත් එක්ක share කරගන්නවා. ඉතින් අපි යමු vlog එකට. අපි දැන් මෙඩිකල් එක ගන්න තැනට ඇවිල්ලා තමයි ඉන්නේ. මං උතනින් පස්සේ නම් මෙඩිකල් එක ගන්න ඒවා වීඩියෝ කරේ නැහැ. මං උදේ 9ට විතර ඇතුළට ගිහින් 12ට විතර තමයි ආවේ. ටිකක් පරක් වුණා, සෙනග හිටියා එදා ගොඩක්. ඊට පස්සේ ඒ වැඩ ටික ඉවරුණයින් පස්සේ අපි ගාල්ලේ මංජරියට ගියා වඩු වගේක් බලන්න. හැබැයි ගත්තේ නැහැ. බලලා ආවා. ටිකක් මංජරියේ ප්‍රයිස් එහෙම වැඩි. සාමාන්‍යයෙන් ෂොප් වල තියෙනවට වැඩිය මං හිතන්නේ මංජරියේ ගණන් වැඩි. මංජරියේ හැමදේම වගේ තිබ්බා. කියන්නේ නැති දෙයක් නැහැ වගේ. ගෙදරට අවශ්‍ය සියලුම දේ වගේ මංජරියේකේ තිබ්බා. මේ වගේ තැන්වලට ගියාම නම් ළමයි එන්න හිතෙන්නේ නැහැ. ඒ නිසා යන්න හිතන්නවත් එපා, විශේෂයෙන් කෑන ළමයි. මම නම් ආසමුනේ ඔය yellow color මග් එකට. ඒක මාර ලස්සනයි. මේ මැටි කෝප් එහෙම මාර ෂෝක්. මට මාර ආසිතුනය. මාර කියුට් ළමයි. අපි ආවේ මෙන්න මේ ලැගේජස් වල ප්‍රයිස් ටිකක් බලාගෙන යන්න. මේක නම් ලැගේජ් වල ප්‍රයිස් ටිකක් ගණන් වැඩි. මෙන්න මේ ඩෝල්ස්ලා ඉන්න තැනට තමයි මම ආසම වුණේ ළමයි. මම එතන විනාඩි 20ක් 25ක් විතර බලාගෙන හිටියා. යාලා දිහා මාර ෂෝක්, මාර කියුට් අප්පා. මෙතන ඕන විදිහට ගන්න සෙරප්පු එහෙම ගොඩාක් වර්ගවලින් තිබ්බ ගෑනු ළමයින්ට. වටපිටාවේ සද්ද ඇහුනට ගණන් ගන්න එපා. අපේ බව්වට කවන්න ගියයින් පස්සේ ආ කරන්නේ බුරණ එක. එක්ක ඔයා කාට හරි කතා කරන ඔයාට කවන්න එන්න කියන්න.
ගර්ල්ස්ලට වගේ බෝයිස්ලටත් කැමති දේවල් ගන්න තිබ්බා. ඇඳුම්, කැප්, සෙරෙප්පු ඒ වගේ නොයෙකුත් දේවල් තිබ්බා මේකේ. උතුරා ගලන කඳුල වැස්සේ පෙම් පැතුම් දෙමෙනවා. ඔබ ගැන මනසේ සිතුවම් පෙරසේ ඇදිලා විදින දුක ආදරේ හිතට බර නෑ මගේ. මේ සසරේ මතුදයි දෙමුද අප දෙදෙනා විදින දුක ආදරේ හිතට බර නෑ මගේ. මේ සසරේ මතුදයි දෙමුද අප දෙදෙනා. ඊට පස්සේ අපි දෙන්නට හොඳටම බඩගිනි උදේ කාපුවා වීඩියෝ කරලා තිබ්බේ නැහැනේ මං. උදේ අපි කෑවේ පරාටා. ඉතින් උදේ කෑවයින් පස්සේ මුකුත්ම කෑවේ නැහැ අපි දෙන්න. අපි දවල්ට කන්න ආවේ හෙවන්ලි කියලා කැෆේ එකට. මං ඔතන දැනගත්තේ ඉතූෂ අක්කාගේ වීඩියෝස් වලින්. මම මෙතන highly recommend කරනවා. කෑමේම මාරම රහට තිබ්බා. අපි ගත්තේ pizza එකක්. large piece එකක් උනේ 1500ක්. අපි කැෆේ එකේ ලන්ච් එක ගත්තේ නැහැ. ටේක් අවේ අරගෙන ආවා පාක් එකේ ඉඳලා කන්න කියලා. ඊට පස්සේ අපි ගෝල් සිටි සෙන්ටර් එකට ආව රවුමක් දාලම ගෙදර යන්න කියලා හිතාගෙන. ඊට පස්සේ අපි ගෝල් ෆෝර්ට් එකේ අලුතෙන් දාපු රෙවෙල්ලෝ අවුට්ලට් එකට ගිහිල්ලා චොක්ලට්ස් ටිකක් try කළා. අනේ මට නම් එච්චරම සෙට් වුණේ නැහැ ඒකේ තිබ්බ චොක්ලට්. ඔයාලටත් එහෙමද? මට නම් කැන්ඩල්ස් එකේ චොක්ලට් එහෙම රහයි. ඊට පස්සේ එහෙම අපි ගෝල් ෆෝර්ට් එකේ රවුමක් ගහලා මට කැන්ඩල්ස් එකේ තියෙන අර චොක්ලට් ඩ්‍රින්ක් එකක් බොන්න ඕන වෙලා තිබ්බා. අපි ඒකත් බිව්වා. අපි ඊට පස්සේ PNS එකෙන් කේක් වගේක් අරගෙන එහෙම ගෙදර එන්න පිටත් වුණා. ඉතින් ඔයාලා අද මගේ ඩේ vlog එක ගැන මොකද හිතන්නේ? හොඳයිද? මං හිතනවා ඔයාලා හැමෝම වීඩියෝ එක එන්ජොයි කරා කියලා. ඉතින් ඔයාලගේ සපෝට් එක තමයි මට ලොකු මොටිවේෂන් එකක් වෙන්නේ. ඉතින් subscribe button එක click කරලා මාත් එක්ක ඉස්සරහටත් එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් ආයෙම මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරගෙන එනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. ආදරෙයි.